අද පොඩ්කාස්ට් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ small but mighty ways to stay motivated කියන ටොපික් එක ගැන තමයි. ඒකේ 9 tips ගැන තමයි මම කතා කරන්නේ. ඉතින් මම කතා කරන 9 වෙනි කාරණාව identify the why behind your goals. ඇයි ඔයාගේ අරමුණු, ඔයාගේ goals වල පිටිපස්සෙන් ඒකට හේතුවක් තියෙනවා. ඇයි කියන කාරණාව ඔයා හරියට අවබෝධ කරගන්න ඕනේ. ඔයා ඒ කාරණාව අවබෝධ කරගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයා ඔයාගේ goals වලට යනවා. ඉතින් ඒක නිසා තමයි identify the why behind your goals කියන එක මම මේ ඔයාගේ stay motivated ඉන්න mighty way එකක් විදියට select කරගත්තේ. 8 වෙනි කාරණාව තමයි journal to track your progress. ඔයාගේ progress එක අපි කන්දක් නගිනවා කියලා හිතමු. එහෙම නැත්නම් අපි මොකක් හරි examination එකකට final exam එකකට ready වෙනවා කියලා කියමු. ඒක අපිට එකපාරම වෙන එකක් නෙමෙයි. ඒක consistently step by step වෙන්න ඕන දෙයක්. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ progress එක journal කරන්න, track කරන්න පුළුවන් ඔයාගේ journaling හරහා. අංක 7 වෙනි ටිප් එක විදිහට මම අරගෙන තියෙන්නේ track your progress. අරකට එක්කම මේක පොඩ්ඩක් බද්ධ වෙන කාරණාවක් වෙන්න පුළුවන්. track your progress. ඔයාගේ progress එක, ඔයාගේ දවසින් දවස තියෙන ඔයාගේ සංවර්ධනය, ඔයා ඒ වෙනුවෙන් ඒ goal එක හරි, ඔයාගේ target එක හරි, ඔයාගේ achievement එක කරා යන ගමන ඔයා ඒක track කරලා තියාගන්න. අපි හිතමු ඔයා weight loss journey එකක ඉන්න කෙනෙක් කියලා. ඔයාගේ බර අඩු කර ගැනීම වෙනුවෙන් ඔයා struggle කරන කෙනෙක් නම් එහෙම ඔයා ඒකේ progress එක, ඒ කියන්නේ ඔයාගේ දැන් ඉස්සෙල්ලාම කිලෝ කීයද 80යි නම් ඊළඟට ඔයා ග්‍රෑම් 500ක් කර අඩු කරගත්තා නම් ඒ කවදද සහ ඒක අද වෙද්දි කොච්චර මට්ටමක තියනවද? තව සතියකට පස්සේ මාසෙකින්. අන්න ඒ විදියට ඔයාගේ සෙකවා ට්‍රැක් කරන එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියන එක තමයි අපි මෙහිදී සඳහන් කරන්නේ. එතකොට අංක 6 වෙනි කාරණාව විදිහට මම අරගෙන තියෙනවා say an affirmation out loud. ඉතින් අපි යුනිවර්ස් එකත් එක්ක කනෙක්ට් වෙලා අපි ජීවත් වෙද්දී අපිට පුළුවන් මේ affirmations කියන දේවල් අපිව මොටිවේෂන් වෙන නිසා අපේ සංවර්ධනය සඳහා අපේ සක්සස් එක වෙනුවෙන් යොදා ගන්න. ඔයාට පුළුවන් ඔයා වෙනුවෙන් ඔයා කියන self affirmations හයියෙන් කියන්න පුළුවන්. අපි කියමු ඔයා උදෑසන නැගිට්ටට පස්සේ ඔයා මම උදෑසන අවදි වෙන්න ලැබිච්ච එකට මම ස්තුතිවන්ත වෙනවා. එහෙම නැත්නම් මට මේ ලැබිලා තියෙන ජීවිතේට මම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මට ලැබිච්ච ආහාර වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. මේ වෙලාවේ මම හොඳ සිහියකින් ඉන්න එක පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. අන්න ඒ විදිහට ඔයාට පුළුවන් say an affirmations out loud. අන්න ඒ විදිහට ඔයාට ඒ දේ සිද්ධ කරන්න පුළුවන්. එතකොට අංක 5 වෙනි කාරණාව විදිහට මම අරගෙන තියෙන්නේ get movement in daily. get movements in daily. ඒ කියන්නේ ඔයාගේ දවසේ ඔයා අනිවාර්යයෙන්ම එක්සර්සයිස් කරන්න, එහෙම නැත්නම් චුට්ටක් ඇවිදින්න, පොඩ්ඩක් ජොගින් කරන්න, එහෙම නැත්නම් මොනවාම හරි ඔයාගේ ඇඟ වෙච්චිලා වෙන කරතව්‍යයක්, එහෙම නැත්නම් ඔයා අඩුම තරමේ පොඩි මෝර්නින් වෝක් එකක්, එහෙම නැත්නම් ඊවිනිං වෝක් එකක් හරි දාන්න පුරුදු වෙන්න ඕනේ. අංක 4 වෙනි කාරණාව විදිහට මම අරන් දෙන්නේ find an accountability buddy. ඔයා වෙනුවෙන් වග වෙන කෙනෙක් ඔයා තියාගන්න. ඒක හුදේ ඇප් එකක් වෙන්න පුළුවන්, ඒක ඔයාගේ හොඳම යාළුවා වෙන්න පුළුවන්, ඔයාගේ ලයිෆ් පාර්ට්නර් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කිසිම කෙනෙක් නැත්නම් ඔයාටම හරි find an accountability buddy. ඔයා වෙනුවෙන් වග වෙන සහ ඔය ඒ දේවල් හරි විදිහට අපි කියවෝ ට්‍රැක් කරලා ට්‍රේස් කරලා ඒ දේවල් accountability එකක් තියාගන්න බඩි කෙනෙක්ව ඔයාගේ ලයිෆ් එකේ ඔයා තියාගන්න ඕනේ කියන කාරණාවක් මම මේකට එකතු කරලා තියෙනවා. අංක 3 වෙනි කාරණාව understand that failure can lead to success. ඔයාගේ ජීවිතේ වෙන පරාජය වීම, ඔයාගේ ඩවුන් ටයිම්ස්, ඔයාව රිජෙක්ට් වෙන තැන්, මේ හැම එකක්ම ඔයා අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්න ඕනේ. ඒ හැම ෆේලියර් එකක්ම ඔයාගේ සාර්ථකත්වයට යන ගමනට ලීඩ් කරනවා කියන දේ. එතකොට අංක 2 වෙනි එක තමයි break big goals into small steps. ඔයාගේ තියෙන big goal එකක් තියෙනවා නම් ඒක achieve කරගන්න ඔයාට ලේසි වෙන්න ඒක හරිම පොඩි small steps වලට ඔයා කඩන්න ඕනේ. අපි හිතමු අපි යනවා hike එකක්. ඒක අපි හිතමු මේ hike එක තියෙනවා කිලෝමීටර 25ක්. එතකොට අපිට එකපාරම අපි ඒක කිලෝමීටර 25ක් යනවා කියන එක අපි fed up වෙන කාරණාවක්. හැබැයි අපිට පුළුවන් නම් මේක කිලෝමීටර 3න් 3ට 5න් 5ට වගේ පොඩි ටාගට්ස් තියාගන්න. එතකොට අපේ ටාගට් එක වෙන්නේ ඒ චූටි තැන අපි achieve කරන එක. අන්න ඒ විදිහට අපි ඉස්සරහට සම්පූර්ණයෙන්ම ඒක complete කරගන්නවා. අපි විදිහට ඔයා කරොත් එහෙම ඔයාගේ ඒ big goal එක හරිම ලේසියෙන් ඔයා දන්නේ නැතුවම achievement එක කරා යනවා කියන කාරණාව තමයි කියන්නේ. එතකොට අංක පළ එක සහ අවසාන කාරණාව විදිහට මම මේක සඳහන් කරලා තියෙන්නේ count your bed time.
ඔයා ඔයාගේ නිදන වෙලාව, ඔයා ඇඳට යන වෙලාව කවුන්ට් එකක් තියාගන්න. ඒක ගොඩක්ම හොඳ දෙයක්. අපි දන්න විදිහට ලෝකේ ඉන්න ප්‍රබලම මිනිස්සු, ලෝකේ ඉන්න අති සාර්ථකත්වයට පත්වෙච්ච, ලෝකේ ඉන්න හොඳම පර්සනැලිටීස් ගැන අපි කතා කරලා ගත්තොත්, ඒගොල්ලන්ගේ බයෝග්‍රැෆි ගැන අපි හෙව්වොත් එහෙම අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට හරිම නිශ්චිත වෙලාවක් තියෙනවා නිදියන්න, ඇඳට යන සහ ඇඳෙන් අවදි වෙන. ඉතින් මේක අපේ වගේ රටවල් වල ගොඩක් දෙනෙක්ට හරියටම අපි ෆලෝ කරන්නේ නැති එකක්. අපිට පුළුවන් නම් හොඳ බෙඩ් ටයිම් එකකට අපිට කවුන්ට් එකක් අපිට හරියට ෆලෝ කරගන්න සහ අපිට ඒක හුරු වෙන්න පුළුවන්කමක් තිබ්බොත් එම අනිවාර්යයෙන්ම අපේ සක්සස් එක කරා යන ගමන සීඝ්‍රයෙන් සිද්ධ කරගන්න පුළුවන් වෙනවා කියන කාරණාව තමයි මෙහිදී අවසාන කාරණාව විදිහට එකතු කරලා තියෙන්නේ. එහෙමනම් 11 පොඩ්කාස්ට් විත් විහංග තවත් ලස්සන ප්‍රෝග්‍රෑම් එකකින් අපි ඉක්මනින්ම මුණ ගැහමු. ස්තුතියි.